දැන් ඇත්තටම මේගොල්ලෝ for turning blind eye. මේකට මේක ගැන බලලා නැහැ. health authorities. ලංකාවේ ගොඩක් මේ බෝවන රෝග සම්බන්ධයෙන් දැනට තියෙන එක සහ බෝනවන රෝග වලටත් තියෙන එකක් තමයි එකක් ඒ කියන්නේ පර්යේෂණ නැති එක. ඒ කියන්නේ අපි හිතන්නේ නිකන් අර අමු රෝ ඩේටා එකක් අරගෙන ඒ රෝ ඩේටා එක කවුරු හරි ඒකත් හරියට එකතු වෙනවා මේ තියෙනවා ඒකත් තියෙනවා. health ministry does not have accurate data on chikungunya. ඔය කියන්නේ accurate data කියන්නේ data collect කරන්න accuracy එකක් නැහැ. ඒ වගේම මේක මේ process කරන්න මොකක්වත් system එකක් නැහැ. තියෙන system දුවන්නේ ඊළඟට තාක්ෂණය පැත්තෙන් ගත්තාම හරීම දුර්වල පරණ තාක්ෂණයක් තමයි යොදාගන්නේ. විශේෂයෙන් මේ සිස්ටම් මැනේජ්මන්ට් ගත්තාම ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බරපතල ගැටලුවක් තියෙනවා සේපාල් මේ IT තාක්ෂණය සෞඛ්‍ය සේවාවට එන්න දෙන්නේ නැති එක. IT තාක්ෂණය දන්න අය සෞඛ්‍ය සේවාවේ නැති එක සහ ඒකත් බොහෝ වෙලාවට වෛද්‍යවරු විසින්ම කරන්න ඕනේ කියන සංකල්පයක් මත වැඩ කරන එක ඇතුලේ සෞඛ්‍ය සේවාවට වියදම් කරපු IT වෙනුවෙන් සිස්ටම් වෙනුවෙන් වියදම් කරපු විශාල මුදලක් අපතේ ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ විශේෂයෙන්ම ওই සිංගප්පූරුව වගේ රටවල් සම්පූර්ණයෙන්ම බෝවන රෝග පාලනය කරේ ජන සහභාගීත්වයටත් වඩා සිස්ටම් වලින් තොරතුරු අරගෙන ඒ තොරතුරු තමයි ප්‍රොසෙස් කරේ ඉස්සරහට. ඉතින් මේ consultant physician Dr. Achala Balasuriya කියලා තියෙනවා Daily Mirror එකට chikungunya is spread through the bite of infected Aedes mosquitoes. හරිනේ Aedes mosquitoes අහන්නේ වෙදන්න මිනිස්සෙක්ගේ. එතකොට ඊට පස්සේ තියෙනවා primarily Aedes aegypti and Aedes albopictus. හරි නම් දෙකත් හරි. හරියටම කිව්වා. හරියටම කිව්වා. මේ නැතියන්ට. දැන් මේ මදුරුවෝන්ගෙන් බෝ වෙනවා. එතකොට මේගොල්ලෝ තමයි වාහක විදියට ඉන්නේ. හැබැයි PHI මහතුරු කියන්නේ PHI's claim lack of direction how to control the spread of chikungunya. PHI මහතුරු දන්නේ මේක control කරන්නේ කොහොමද කියලා. එතකොට dengue cases decline but chikungunya cases are surging in several parts of the country. dengue පහළ යනවා නමුත් chikungunya ඉහළ යනවා. No proper guidance from health authorities to contain the disease. දැන් නලින්ද ජයතිස්ස අපේ ඒ මාර ඇමති කෙනෙක් නේ. එයා නොදන්න දේකුත් නැහැ. 33 කෝටියක් දෙවියන්ටත් වැඩියට හැකියාව තියෙනවා. එතකොට ඒ මිනිස්සයා මේ ප්‍රොපර් ගයිඩන්ස් දෙන්නේ නැද්ද මේ PHI මහතුරුන්? ඒ මිනිස්සයා නම් කොහොමද දෙන්නේ නැහැ. ඒ මිනිස්සයාගෙන් ඒක බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒ මිනිස්සයව දන්නවද කියලා අපි දන්නෙත් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඉස්සර ඇමතිවරයා මේවා දැනගත්තත් නැතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ අංශ බරපතල විදිහට පාලනය වුණා එක එක විශේෂඥයන් එක එක ප්‍රධානීන්. සෞඛ්‍ය සේවාව ඇතුලේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉන්නවා DDG ලා තොගයක්. ඒ කියන්නේ ජෙනරාල්ලා මහා ගොඩක් ඉන්නවා. ඒකට ඔය හැම එකටම ජෙනරාල්ලා එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. ඒතකොට මේ ජෙනරාල්ලාව පාලනය කරන එක මඟ පෙන්වන එක ක්‍රියාකාරී කරන එක තමයි ඇමතිවරයාගේ ලේකම්වරයාගේ වැඩේ. දැන් ලේකම්වරයාට ඇමතිවරයාට ඌව කර කර ඉන්න වෙලාවක් නැහැ. එතකොට ජෙනරාල්ලා වැඩ කරන්නේ ජෙනරාල්ට ඕන විදිහට ජෙනරාල්ට ඕන නැත්නම් ජෙනරාල් නිකන් ඉන්නවා. එතකොට පල්ලෙහා දැන් ජෙනරාල්ගෙන් පල්ලෙහා ඉන්න හැමෝම ගයිඩන්ස් එකක් එන්න ඕනේ. නැත්නම් මේකේ වෙන ප්‍රශ්න ඇති වෙනවා. වැඩ කරත් සමහරලාට ප්‍රශ්න එනවා. ඉතින් දැන් ඕකේ ඉතා පැහැදිලිව ඔය කියන වාර්තාවට අනුව ඩෙන්ගු පහළ යමින් චිකන්ගුන්යා ඉහළ යනවා නම් ඒක ඇත්තටම අර මම හැමදාම කියනවා වගේ රිසර්ච් ක්වෙස්චන් එකක්. ඒ කියන්නේ මදුරුවෝ නෙවෙයි දැන් මේ ප්‍රශ්නේ. එක මදුරු වර්ගයක් පහළ ගිහිල්ලා තව මදුරු වර්ගයක් ඉහළ යනවා වගේ එකක් නේ අපිට සරලව හිතන්න තියෙන්නේ. එතකොට ඒක සමහරවිට අපේ සෞඛ්‍ය සේවාවෙන්ම සිද්ධ වෙන වැරදක් නිසා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඩෙන්ගු මර්ධනය සඳහා අපි යොදා ගන්නා උපක්‍රමයක් චිකන්ගුන්යා මදුරුවා වැඩිවීම සඳහා බලපානවා වෙන්න පුළුවන්. මට මෙහෙම ඒක කියන්න බෑ. ඒකට පර්යේෂණයක් කරන්න ඕන. මේකේ සිම්ප්ටම්ස් මේකේ ලක්ෂණ සම්බන්ධයෙන් පොඩි එකක් කියමු. ඒ මොකද ප්‍රයෝජනවත් හයි ෆීවර් ඉහළ අගයක් තියෙන මේ උණ හැදෙනවා, උෂ්ණත්වය වැඩි වෙනවා ශරීරයේ. සිවියර් ජොයින්ට් පේන් එකක් තියෙනවා. මේ ජොයින්ට්ස් වල තද බල වේදනාවක්, මසල් ඒකස් මාංශ පේශීන් වල රිදීමක්, එතකොට හෙඩ් ඒක්ස් ඔළුව කැක්කුම, නෝසියා කියලා කියන්නේ වමනයට එනවා, ෆැටික් කියලා කියන්නේ බොහොම නිකන් ඇඟ බොහොම පණ නැති වෙලා බොහොම නිකන් කාලකන්ණි කමක් වගේ දැනෙන්න පටන් ගන්නවා. ස්කින් රෑෂස් තියෙනවා.
එතකොට මේ කියන්නේ හැමේ රෝග එනවා මේවා තමයි රෝග ලක්ෂණ විදිහට කියන්නේ. ඉතින් මේවා ඔබට එකක් හෝ වැඩි ගණනක් තියෙනවා නම් උනන්දු වෙන්න මේ දවස්වල චිකුන්ගුන්යා මදුරුව ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඩෙන්ගු මදුරුව පොඩි විරාමයක් අරන් තියෙනවා. මේකේ හැටියට මේ ඩෙලි මිරර් කියන හැටියට ඔය රෝග ලක්ෂණ දෙකම එක සමානයි. අර ඔය ජොයින්ට් පේන් එක වගේ එකක තමයි පොඩි වෙනසක් තියෙනවා. නමුත් එක වෛරස් රෝග වලට තියෙන සමාන රෝග ලක්ෂණ ටිකක් තියෙන නිසා ඔය දැන් ඔය වාර්තාවේ තියෙන නිසා ඊටාම වැදගත් මේ දැන් අපිට උණක් හැදිච්ච ගමන් අපි හිතන්නේ ඉස්සර අපි හිතුවේ සාමාන්‍ය බැක්ටීරියා උණක් කියලා. දැන් අපි ටක් ගාලා දන්නවා ඩෙන්ගුද නැද්ද කියලා බලා ගන්න. ඒතකොට දැන් අපි ඩෙන්ගුද නැද්ද කියලා බලාගෙන ඩෙන්ගු නෙවෙයි වුණාම ප්‍රශ්නයක් නැහැ කියලා පුරුදු වෙලා ඉන්නවා. ඔය ඕකත් අර ප්‍රශ්නෙට හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඩෙන්ගු විතරක් පරීක්ෂා කරගෙන හරියන්නේ නැහැ. චිකන්ගුන්යාද කියන එකත් පරීක්ෂා කරගන්න ඕනේ. මොකද මේ දෙකම දැන් දරුණු ගණයට උත්සන්න වෙන රෝග විදිහට ඇවිල්ලා තියෙන නිසා.